ඉතින් ආයුබෝවන් කියලා ඔයාලා හැමෝම අදත් මගේ AI Tech ලංකා YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. ඉතින් මේ දවස්වල social media හරහා ගොඩක්ම කතා බහට ලක් වෙන trending මාතෘකාවක් තමයි මේ AI වලින් පින්තූර හදන එක. විශේෂයෙන්ම අර ජපන් anime චිත්‍රපටවල වගේ ලස්සන Ghibli style එකේ පින්තූර. ඉතින් අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ කිසිම වියදමක් නැතුව ඔයාලා පාවිච්චි කරන ChatGPT free version එකකින්ම කොහොමද මේ වගේ Ghibli style පින්තූර හදාගන්නේ කියලා. ඒ විතරක් නෙවෙයි. බෝනස් ටිප්ස් විදිහට හදාගත්ත පින්තූරයක අපිට ඕන දෙයක් වෙනස් කරගන්නේ කොහොමද කියලා අපේම ලංකාවේ ජනප්‍රිය ගජමෑන් ස්ටයිල් එකට පින්තූර හදාගන්නේ කොහොමද කියලාත් මම මේ වීඩියෝ එකෙන් කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් වීඩියෝ එකේ අන්තිම වෙනකන් රැඳිලා ඉන්න කියලා මතක් කරනවා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. හරි. මේ වෙටේට අපිට ප්‍රධාන වශයෙන්ම අවශ්‍ය වෙන්නේ ChatGPT account එකක් විතරයි. ඔයාලට ChatGPT website එකට ගිහින් නොමිලේම account එකක් හදාගන්න පුළුවන්. දැනටමත් account එකක් තියෙනවා නම් ඔයාලගේ account එකට log වෙන්න. ඒ වගේම තව දෙයක් කියන්න ඕනේ ඔයාලට මේ වැඩේම ChatGPT app එක භාවිතා කරලා ඔයාලගේ mobile phone එකෙනුත් පහසුවෙන් කරගැනීමේ හැකියාව පවතිනවා. නමුත් අද මම මේ වීඩියෝ එකේදී ඔයාලට පෙන්වන්නේ කොහොමද මේ Ghibli style images ChatGPT website එක භාවිතා කරලා පහසුවෙන් නිර්මාණය කරගන්නේ කියලා. හරි. ඔයාලට මුලින්ම ChatGPT website එකට log වුණාම මේ වගේ interface එකක් බලා ගන්න පුළුවන්. මෙතන ඔයාලට plus mark එකක් තියෙනවා බලා ගන්න පුළුවන්. මේ plus mark එක click කරන්න. එතකොට ඔයාලට මේ වගේ විවිධ options බලා ගන්න පුළුවන්. මෙතනින් upload from computer කියන option එක දෙන්න. ඊට පස්සේ මේ වගේ load වෙනවා බලා ගන්න පුළුවන්. මෙතනින් ඔයාලගේ image එක select කරලා මේ විදිහට upload කරගන්න. හරි. මම දැන් මේ Ghibli style image එක generate කිරීමට ඔයාලට පෙන්වන්න මම මුලින් prompts කිහිපයක් type කරගත්තා. මම මේ prompt එක මෙතෙන්ට copy කරගන්න. මම මේ copy කරගත්ත prompt එක මෙතනින් paste කරනවා. ඔයාලට අවශ්‍ය නම් මේ prompts ටික මම video description එකේ දාලා තියෙනවා. එතනින් ඔයාලට භාවිතා කිරීමේ හැකියාවක් තියෙනවා. හරි. මම දැන් මේක send කරන්න. ඊට පස්සේ ටික වෙලාවක් යනවා මේ image එක generate වෙන්න. ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට getting started කියලා ඇවිල්ලා මේ විදිහට අපේ image එක generate. හරි. ඔයාලට දැන් බලා ගන්න පුළුවන් මේ Ghibli style image එක මේ විදිහට generate වෙලා තියෙනවා. ඔයාලගේ රූපයට සම්පූර්ණයෙන්ම සමානම මෙයාට generate කරන්න බැරි වුණ තරමක් දුරට සමාන අන්දමින් මේ Ghibli style image එක generate කරලා තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. ඒ වගේම ඔයාලට මේ image එක මෙතනින් download කරගැනීමේ හැකියාවක් පවතිනවා. දැන් මට ඕනේ මෙතන මේ නිල් පාට tie එක අයින් කරලා ඒ වෙනුවට රතු පාට tie එකක් දාන්න. හරි. අපි දැන් බලමු කොහොමද මේ image එක edit කරලා මෙතන තියෙන නිල් පාට tie එක වෙනුවට රතු පාට tie එකක් දාන්න කියලා. මම මුලින්ම කරන්නේ මේ image එක උඩ click කරගන්න. ඊට පස්සේ ඒ image එක මේ විදිහට open වෙනවා බලා ගන්න පුළුවන්. ඔයාලට මෙතන පේනවා ඇති මෙතන select කියලා icon එකක් තියෙනවා. මම දැන් මේ icon එක උඩ click කරනවා. ඊට පස්සේ ඔයාලට මෙතනින් පේනවා මෙතන selection කියලා වැටෙනවා. Describe what you want to add, remove or replace කියලා තියෙනවා. හරි. දැන් මට ඕනේ මේ tie එක නිල් පාට tie එක වෙනුවට රතු පාට tie එකක් දාන්න. හරි. මං කරන්නේ මෙතන tie එක ගාවට ගිහින් මෙන්න මේ කොටස මෙන්න මේ විදිහට select කරනවා. ඊට පස්සේ
මම මෙතන මං කලින් ටයිප් කරගත්තු ප්‍රොම්ප්ට් එකක් මෙතෙන් පේස්ට් කරගන්න. හරි. මේ විදිහට මම මගේ ප්‍රොම්ප්ට් එක දෙනවා. දීලා මෙන්න මම මේක සෙන්ඩ් කරනවා. හරි. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේකටත් කලින් ඉමේජ් එකට වගේමයි ටික වෙලාවක් යනවා. මේ විදිහට ඉමේජ් එක ජෙනරේට් වෙනවා බලා ගන්න පුළුවන්. දැන් අපේ ඉමේජ් එක ජෙනරේට් වෙලා ඉවරයි. දැන් ඔයාලට පේනවා ඇති මෙතන තිබ්බ නිල් පාට ටයි එක අයින් වෙලා ඒ වෙනුවට රතු පාට ටයි එකක් ඇඩ් වෙලා තියෙනවා. දැන් මම ඔයාලට පෙන්නන්නේ කොහොමද මේ ඉමේජ් එක ගජමෑන් ස්ටයිල් එකට කන්වර්ට් කරන්න කියලා. ඒකටත් මං කොපි කරගත්ත ප්‍රොම්ප්ට් එක මෙතනින් පේස්ට් කරනවා. ඒකල මම මේ ප්‍රොම්ප්ට් එක සෙන්ඩ් කරනවා. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට කලින් වගේම ඉමේජ් එක ජෙනරේට් වෙනවා. මේකටත් පොඩි ටයිම් එකක් යනවා. දැන් අපේ ඉමේජ් එක ජෙනරේට් වෙලා ඉවරයි. ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට අපේ ඉමේජ් එක ගජමෑන් ස්ටයිල් එකට ජෙනරේට් වෙලා තියෙනවා. ඔයාලට කලින් ඉමේජ් එකත් මේ විදිහට බලා ගන්න පුළුවන්. මේ තියෙන්නේ ගිබ්ලි ස්ටයිල් එක. ඒ වගේම මේ තියෙන්නේ ගජමෑන් ස්ටයිල් එක. දැන් මම ඔයාලට කියලා දෙන්න යන්නේ මේ ChatGPT භාවිතා කරලා ඉමේජ් ජෙනරේට් කරන්න පුළුවන් ගිබ්ලි ස්ටයිල්ස් ඉමේජ් ජෙනරේට් කරන්න පුළුවන් තව ආකාරයක් ගැන. දැන් ඔයාලා ChatGPT වෙබ්සයිට් එකට ආවහම ඔයාලට මෙතන ඩොට්ස් 3ක අයිකන් එකක් පේනවා. මේක ක්ලික් කරන්න. මෙතන ඩොට්ස් 3 ක්ලික් කරාම ඔයාලට බලා ගන්න පුළුවන් create image කියලා ඔප්ෂන් එකක් තියෙනවා. සහ canvas කියලා ඔප්ෂන් එකක් තියෙනවා. මෙතනින් ඔයාලා create image කියන ඔප්ෂන් එක සිලෙක්ට් කරන්න ඕනේ. ඊට පස්සේ මේ විදිහට create image කියලා මෙතන වැටෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. දැන් මම මේකටත් කලින් ප්‍රිපෙයාර් කරගත්ත ප්‍රොම්ප්ට් එකක් මෙතන දෙන්නම්. හරි. මම මෙන්න මේ විදිහට ප්‍රොම්ප්ට් එක දෙනවා. Create image a cat walking on an old town street at night with lanterns hanging Ghibli style anime. දැන් මම මේ ප්‍රොම්ප්ට් එක සෙන්ඩ් කරනවා. අපි බලමු මොන වගේ ඉමේජ් එකක්ද ජෙනරේට් වෙන්නේ කියලා. ඔයාලට දැන් බලා ගන්න පුළුවන් කලින් වගේම තමයි මේ විදිහට ඉමේජ් එක getting started කියලා මේ විදිහට ජෙනරේට් වෙනවා බලා ගන්න පුළුවන්. මේක පොඩි ටයිම් එකක් යනවා. දැන් අපේ ඉමේජ් එක මේ විදිහට ජෙනරේට් වෙලා තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. ඔයාලට බලා ගන්න පුළුවන් Ghibli style එකට මේ විදිහට අපේ ඉමේජ් එක ජෙනරේට් වෙනවා. ඉතින් ඔයාලටත් පුළුවන් මේ විදිහට ඔයාලා කැමති ස්ටයිල් එකකට මේ ChatGPT භාවිතා කරලා images generate කරගන්න. ඉතින් අද වීඩියෝ එකෙන් ඔයාලා මොනවා හරි දෙයක් ඉගෙන ගන්න ඇති කියලා හිතනවා. එහෙනම් වීඩියෝ එක හොඳයි නම් like කරන්න, share කරන්න, නොදන්න යාළුවන්ටත් දැනගන්න. එහෙනම් තවත් වීඩියෝ එකකින් හමු වෙනකම් අදට ඔබට සුබ දවසක්.